කෙලිස් වන වනසමින් ජේතවන පුදබිමෙන් ඇසෙන අභිධම් සුවය ජේතවනාරාම මහා සෑ පට්ටානාභිවන්දනා 2025 ජූනි මාස 14 වන දින අති ගම්භීර අයුරින් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. පස්වරු 5 සිට 7:45 දක්වා බුද්ධ වන්දනාව, පට්ටාන සජ්ජායනය සහ පට්ටාන දේශනාව මෙහෙයවීම රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික දහම්තලා පට්ටාන සුරක්ෂා සභාවේ නිර්මාතෘ පූජනීය කිරිවත්තුඩුවේ අරිය දස්සන ස්වාමීන් වහන්සේ විසිනි. සවස 8 සිට 9 දක්වා පට්ටාන ආනිශංස දේශනාව රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික ආභිධම්මික පරම පූජනීය දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ විසිනි. මෙම පින්කමේදී මහා ආමිස පූජාවන් රැසක් සිදු කිරීමට නියමිතයි. ජේතවන මහා සෑ රජුන් හට මනා ශ්‍රද්ධාවෙන් යුතුව උඩුගුවනේ සිට සිදු කෙරෙන පුෂ්පයන්ගේ පූජාව. ජේතවන මහාසෑය තුළ තැන්පත් ලෝතුරු සර්වඥයන් වහන්සේ විසින් පැළඳූ බඳපටියමින් මසා පඬුපෝන ලද නිර්මිත සුගත බඳපටියක් ප්‍රධාන පූජා අංගය ලෙස පූජා කිරීම. ලෞතුරා දසබලධාරී සර්වඥයන් වහන්සේගේ ශරීර ප්‍රමාණයටම මසා පඬුපොවා නිම කළ සුගත තුන් සිවුරම ඇතුළත් අටපිරිකරක් පූජා කිරීම. ලෞතුරා දසබලධාරී සර්වඥයන් වහන්සේගේ ශරීර ප්‍රමාණයටම මසා පඬුපොවා නිම කළ තවත් සුගත තනිපට සිවුරක් පූජා කිරීම. පුෂ්පයන්ගෙන් නිමවා සැකසූ මල් සෑරජාණන් වහන්සේලා 4ක් පූජා කිරීම. බුදුපිළිම වහන්සේලා 24 නමක් පූජා කිරීම. පට්ටාන ධර්මයෙහි ඇතුළත් සෝවිසි ප්‍රත්‍යමුද්‍රිත අලංකාර කංචුකයක් පූජා කිරීම. ලෞතුරා දසබලධාරී සර්වඥයන් වහන්සේ උදෙසා නිර්මිත අලංකෘත මිරිවැටි සගලක් පූජා කිරීම. අෂ්ටපාන සහ ඖෂධ ගිලන්පස 240ක් පූජා කිරීම. සුමිහිරි චතු මధుර පාත්‍ර 24ක් පූජා කිරීම. නිරෝගී සැපය ප්‍රාර්ථනා කර වියලි ඖෂධ පාත්‍ර 24ක් පූජා කිරීම. තියුණු ප්‍රඥාව පතමින් පහන් 24000ක ආලෝක පූජාවක් සිදු කිරීම. සිතුවිලි සීලයෙන් සුවඳවත් වේවා යයි පතා සුවඳ කූරු 24000ක සුවඳ පූජාවක් සිදු කිරීම. විශේෂිත සුවඳ කූරු පූජාවක් සිදු කිරීම. සුවඳ කැට සහිත සුවඳ පූජාවක් සිදු කිරීම. පින්කමට වැඩම කරන ගෞරවනීය සංඝරත්නය උදෙසා ගිලන්පස පූජා කිරීම. විසිතුරු හා සුවඳවත් මල් 24000ක පූජාවක් සිදු කිරීම. ඉතාමත් අලංකෘත හා විශේෂිත මල්පතුන් 24ක් පූජා කිරීම. දේශකයාණන් වහන්සේලා හට පිරිකර වශයෙන් මුතුකුඩ 10ක් පූජා කිරීම. සුවඳවත් වූ පුෂ්පයන් වේලා සකසාගත් සුවඳ කොට්ට 24ක පූජාව. පට්ටාන ධර්මය දසත පුරාවටම පැතිරේවා යයි අරමුණින් දිස්ත්‍රික්ක 25 තුලින් ගත් පැන්කල 24ක පූජාව. ප්‍රත්‍ය 24 මුද්‍රිත දජ පතාක 24ක් පූජා කිරීම. බෞද්ධ කොඩි 80ක් පමණ පෙරහැරේ වැඩමවීම. සුවඳ ඉටිපන්දම් 24ක පූජාව. අප ලෞතුරා දසබලධාරී තථාගතයන්න් වහන්සේ ජීවමානව වැඩ සිටින සංඥාවෙන් යුතුව සවස් කාලයේදී පැන් පහසු වීමේ කටයුත්ත සඳහා පූජා කරන පිරිකර පූජාව. රතු රෝසමලින් සහ සුදු රෝසමලින් බඳුන් 24ක් පූජා කිරීම. හේවිසි ශබ්ද පූජාව සුගන්ධ තෙල් සහිත විශේෂ පහන් 24ක් පූජා කිරීම ඇතුළු මහත්ඵල මහනිසංස පූජාවන් රැසක් සංවිධානය කර ඇත. සංවිධානය දහම්තලා පට්ටාන සුරක්ෂා සභාව, දහම්තලා පට්ටාන සුරක්ෂා සභා ජාතික සංවිධානය. සම අනුග්‍රහය සසුන්කිත අස්වද්දමු සංවිධානය සහ පහන් සිත් එකමුතුව. මාධ්‍ය අනුග්‍රහය බෞද්ධ රූපවාහිනිය සහ ප්‍රඥා රූපවාහිනිය යන
රූපවාහිනී නාලිකා සහ නිර්වාණ ద్వාර YouTube නාලිකාව. පැමිණෙන ඔබ සැමට ප ဋ ාණ ධර්මයේ ඇතුළත් ග්‍රන්ථ නොමිලේ ලබා දෙනු ලැබේ. මේ උතුම් පින්කම් සඳහා සම්බන්ධ වී ප ဋ ාණ ධර්මයේහි පිහිට ආරක්ෂාව සලසාගෙන පින්පෙත් රැස් කර ගැනීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා.